traveling Madua. Ada අපි යනවා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ අනිවාර්යයෙන්ම තැනක් හොයාගෙන. ඉතින් අද වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්නවා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ තමයි අද මම කැම්ප් කරන්න යන්නේ සෝලෝ කැම්පින් එකක් කරන්න තමයි යන්නේ. මගේ ෆස්ට් ටයිම් එක මේක. ඉතින් අපි බලමු මගේ සෝලෝ කැම්පින් එක්ස්පීරියන්ස් එක කොහොම වේද කියලා. මම දැන් ඉන්නේ උඩුදුම්බර පහු කරලා යන ගමන් නුවරින්දලා කිලෝමීටර් මට 125ක් වගේ සෙට් වෙනවා. ඉතින් අපි බලමු රත්කැලේ පතන හරි ලස්සන ලොකේෂන් එකක් කැම්පින් වලටම හදපු හරි ලස්සන ලොකේෂන් එකක්. ඉතින් අපි යන් අද රත්කැලේ පතන හොයාගෙන පළවෙනියෙන් ලස්සන බ්ලොග් එකක් අරන් එන්න. traveling Madua යනවා රත්කැලේ පතනට. එහෙනම් guys රත්කැලේ පතනදී හම්බ වෙමු. ඉතින් friends රත්කැලේ යන ගමනේ 18 වංගුව හරහා තමයි යන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ පළවෙනි වංගුව පටන් ගන්න තැන. ඉතින් මෙතන ඉඳලා හසලගේ මයංගනයට ඉතින් එහාට මගේ ගමන තියෙනවා. මාරම ලස්සනයි එනවා මයංගනේ පැත්ත. දහට වංගුවත් බැහැගෙන අපි යන් අපේ ගමනාන්තය හොයාගෙන රත්කැලේ පතනට. මං හරි අපූර්ව දෙයක් දැක්කා. හරි ලස්සන අදහස් කීපයක් මේ පාරායන මීඩියා ප්‍රදර්ශනය කරලා තියෙනවා. සෝබාදහමින් ඈතුවහොත් බේ සතුටද ඈතු නැත. ඇත්තටම සෝබාදහම රකින්න ඕන. සෝබාදහම රැක්කොත් තමයි ඇත්තම අපිට රැකෙන්නේ. ඉතින් හරි අගය කළ යුතු වැඩක් මේක. මේක විතරක් නෙවෙයි තව මේ වගේ ලස්සන අදහස් ගොඩක් ගන්න දේවල් දෙනවා මේකෙන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ පාර දිගට 18 වංගුවේ මේ විදිහට ප්‍රදර්ශනය කරලා තිනවා මම දැක්කා. ඉතින් නවත්තලා මේක අගයන්න ඕන කියලා මම හිතුවා. ඉතින් හරි ලස්සන වැඩක් මේක. පැය දෙකමාරක වගේ ගමනකින් පස්සේ හරි අපූර්ව සුන්දර ලස්සන තැනකට ආවම මේ පිටපස්සෙන් ඔයාලට පේන්නේ ලොක්කල්ව ජලාශය. හරිම ලස්සනයි. මාර ලස්සන view එකක් තියෙනවා එතන. ලොක්කල්ව ජලාශය. ඉතින් මේ වගේ අපූර්ව සුන්දර ඉසව් පහු කරගෙන මගේ ගමනාන්තය හොයාගෙන යනවා. රත්කැලේ පතන තව කිලෝමීටර 35ක් වගේ ගමනක් තියෙනවා මට.
ඉතින් ඊතර කිලෝමීටර් 35 අපි යමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අත්කැලේ ගමන එන අතරතුර හරිම ලස්සනක් තියෙන ෆයිනස් කැලයක්. ඉතින් මේ වගේ දුෂ්කරයි ගමන දුෂ්කරයි කඳු ලොකු කඳු තමයි තියෙන කඳු වංගු හරි පරිස්සමින් එන්න ඕනේ එනකොට වාහන වල එද්දි. මේ වගේ ලස්සන තැන් තව ඉස්සරහට හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඔයත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යන් අපේ ගමන ඉස්සරහට. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා මේ රත්කැලේ පතන කැම්ප් කරන්න එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලා ගාවේ අවශ්‍ය පහසුකම් නැත්නම් මේ ගමේම කට්ටියක් මේක කියන්නේ පැකේජස් වලට කරන අය ඉන්නවා. කැම්ප් බඩු එතකොට අවශ්‍ය ඒ සියලු පහසුකම් හැමදේම යාලා සපයනවා. ඉතින් යාලගේ පැකේජස් වලට ඔයාලට ඇවිල්ලා කැම්ප් කරන්න පුළුවන්. අවශ්‍ය නම් මම ඔයාලට ඒ ඩීටේල්ස් ටික වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ ඩීටේල්ස් ටික මම ඔයාලට දෙන්නම්. එයාලගේ contact numbers ඔයාලට ඊට පස්සේ පුළුවන් එයාලට කතා කරලා මේ දේවල් ඔයාලට plan කරගන්න. ගමනේ විඩාව ඔතිකින් නැතිල යනවා. ඉතින් මේ වගේ දැන් වලට අද මම හිතුවා කට්ටිය අද ඇති කියලා. නමුත් සතියේ දවසක් තමයි රාජකාරි වලට දවසක් ඉතින් රත්කැලේ පත්තන අද මොකද විතරයි. ඉතින් උදැන් ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හරිම ලස්සන තැනක. ඔයාලා දන්නවා ඉතින් කොහෙද කියලා. රත්කැලේ පතන. මට මෙතන අද කැම්ප් එක කරන්න බෑ. මොකද උලක මාර්ග සැරයි. ඉතින් අද කවුරුත් නැහැ. රත්කැලේ පතනේ තනියම අද රාත්‍රිය ගත කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් මගේ පළවෙනි සෝලෝ කැම්පින් එක්ස්පීරියන්ස් එක සැරයි ගොඩක් පත්තනෙම කැම්ප් සයිට් එකේ කැම්ප්
කරගන්න විදියක් නෑ. අද හුලං ගොඩක් සැරයි කැම්ප් එක සෙටප් කරන්න බෑ. කොහොම අමාරුවෙන් මෙන්න කැම්ප් එක සෙටප් කරගත්තා. ඒකත් ෂුවර් නෑ ඒ තරම් හුලඟ වැඩි. බයික් එකේ තියෙන හගත්තේ බයික් එකත් හුලඟ වගේ ඒ තරම් ගොඩක් සැරයි. බලමු දැන් රෑ වෙලා තියෙන්නේ. රෑ වෙන කලින් තව දර ටිකක් හොයාගෙන මෙතන කිරි මෙලයක් පොඩ්ඩක් හදා ගන්න ඕන. ඉතින් රෑ වෙලා හම්බෙමු. රෑ කැම්ප් එක ගන්න තියෙනවා. ඉතින් ඈතින්ක් අද්දක ගින්නක් ලැබුගින්නක් වගේ ලැබුගින්නක් එනකොට මේ පාරේ බයිනස් කලේ මට ගිනි ගන්න බයිනස් ඊයේද නැත්තම් පතනෙන් පල්ලෙහාට ගියද කියලා ෂුවර් ගන්න බෑ. රෑ වෙනකොට බලමු. ගලුත් තිබ්බා. බලමු ඉතින් ටෙන්ට් එක තිබ්බොත් හොඳයි. නැත්නම් ඉතින් සීතලේ ඉඳගෙන තමයි ඉන්න වෙන්නේ. හරිම ලස්සනට ඉර බෑගෙන යනවා මේ පැත්තේ. උදේට සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් මේ පැත්තේ. ඉතින් වැඩි පටන් ගමු. ඉතින් guys ඔන්න ටෙන්ට් එක ඇතුළට ආවා. පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ වගේ වේගලේ තියෙනවා පේනවනේ. හුලඟ ගොඩක්ම සැරයි. ටෙන්ට් එක උදේ වෙනකන් තියෙයිද නැද්ද කියන එක ෂුවර් නෑ. ඉතින් ඉඳලා බලනවා. හුලඟ සැරයි කියන්නේ හොඳටම සැරයි. අද රත්කලේ පතින කවුරුත්ම නෑ මම විතරයි. මොකද හුලඟ සැරයි. දැන් මෙහි අර කැම්පින් රෙන්ට් එකට කරන අය කියන්නේ ඒ පැකේජස් වලට කරන අයත් මේ දාදි ප්‍රොපර්මන්ට් ඔක්කොම කැන්සල් කරලා මොකද හුලඟ වැඩි නිසා. මම ඒක වෙන දෙයක් දන්නේ නෑ. ඉතින් වෙනවනේ හුලඟ එක එළිය වෙනකන් තියෙරි කියන එක මට විශ්වාස නැහැ. ඉතින් අපි බලමු හොඳට තිබ්බොත් අපි උදේ හම්බ වෙමු. දැන් මට තියෙන්නේ රෑ කෑම හදාගන්න. ඒකත් මට එළියේ මිනිමලයක්වත් ගහගන්න බැරි තත්ත්වයක් තියෙන. මොකද ඒ තරමට එළිය ගොඩක්ම සැරයි. මැනුවල් ටෙන්ට් එකක් ඉන්නේ තියෙන්නේ ඔටෝ ටෙන්ට් එකක්. ඉතින් මේ හුලඟට වරොත්තු දෙන්නේ නැහැ මේ ටෙන්ට් එක. ඉතින් හුලඟේ පළවෙනි සෝලෝ අත්දැකීම මේ විදිහට ගෙවනවා. ඉතින් guys camping experience එක යන්නේ මේකයි. රෑ කෑම හදාගන්න විදියකුත් නැහැ. මොකද හුලඟ ඒ තරමට සැරයි. මොකද ඊයේ කොහොමත්ම ඒක පස්ස කරගන්න විදියක් නැහැ. ඇතුළට ඇවිල්ලා මේ ටික කෑම එක හදාගන්න කියලා බැලුවා. නමුත් හුලඟත් එක්ක ටෙන්ට් එක උඩ පල්ලෙහා යනවා. ඉතින් ගෑස් එක දෙක ඇතුළේ පත්තු කරන එක එච්චර හොඳ නෑ. අවදානම් සහගතයි. ඉතින් රෑ කෑම නොගෙනම නිින්දට යන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් උදේට හම්බෙමු. ලස්සන view එකක් තියෙයි උදේට. සන්රයිස් එකක් තියෙයි. ඉතින් උදේ හම්බෙමු.
ඉතින් මේ තියෙන යාළුවගේ Facebook page එක මම contact numbers උත් දාන්නම්. ඉතින් මේකට කතා කරලා ඔයාලට අවශ්‍ය ඒ details ටික අරගන්න. පැකේජ් වලට එයාලා ඒක කරනවා. ඔයාලට කැම්පින් බඩු ඒ අවශ්‍ය සියලුම දේවල් එයාලා සපයනවා. ඉතින් ට්‍රිප් එක යන කලින් ඔයාලට කතා කරලා plan කරගෙන යන්න.